සංසාරේ කළ පුණ්‍ය මහිමයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේට දත් 40ක් තිබුණා. පරිනිර්වාණයේදී මේ දන්ත ධාතුන් වහන්සේලා 40න් 36ක්ම සක්වල දෙවියෝ සක්වලට එක බැගින් රැගෙන ගියා. එදා සම්බුදු අදිටනේ දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් ඉතුරු වුණා. මේ ඉතුරු වූ දන්ත ධාතුන් වහන්සේලාට කියනවා සතර දළදා කියලා. දළදා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රදනක දත්වලටය. රදනක දත් 4ක් තියෙනවා. උඩු ඇන්දේ 2ක් සහ යටි ඇන්දේ 2ක් විදිහට. උඩු ඇන්දේ වම් පැත්තේ එකකුත් දකුණු පැත්තේ එකකුත් යටි ඇන්දේ වම් පැත්තේ එකකුත් දකුණු පැත්තේ එකකුත් විදිහට තමා මේ දත් පිහිටන්නේ. පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළා. තමන්ගේ දන්ත ධාතුන් වහන්සේලා 7 නමක් දැවෙන්නේ නැතුව කුඩා දන්ත ධාතුන් වහන්සේලා විදිහට වෙන් වෙන්නේ නැතුව ඉතුරු වේවායි කියලා. ලලාට ධාතුන් වහන්සේ, වම් දකු ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, වම් උඩු දළදා වහන්සේ, වම් යටි දළදා වහන්සේ, දකුණු උඩු දළදා වහන්සේ, දකුණු යටි දළදා වහන්සේ කියන ධාතුන් වහන්සේලා 7 නමම තමා වෙන් නොවී ඉතුරු වූයේ. දකුණු උඩු දළදා වහන්සේ, දකුණු යටි දළදා වහන්සේ, වම් යටි දළදා වහන්සේ, වම් උඩු දළදා වහන්සේ වෙන් නොවී ඉතුරු වූ මේ දන්ත ධාතුන් වහන්සේලා තමා සතර දළදා වහන්සේ වෙන්නේ. මේ දළදා වහන්සේගෙන් දකුණු උඩු දළදාව කොහෙද සහ දකුණු යටි දළදාව කොහෙද කියලා වෙන් වෙන් වශයෙන් නිවැරදි විස්තරයක් නැත. සම්බුදු පරිනිර්වාණයෙන් පසුව දන්ත ධාතුන් වහන්සේලා බෙදා ගන්න රජවරු අතර ලොකු තරගයක් වාද තිබුණා. මේ වෙලාවේදී ද්‍රෝණ කියන වැඩිමහල් බමුණා බ්‍රාහ්මණයා ඉදිරිපත් වුණා ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න. අප මහා භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙන විවෘත කරද්දී ද්‍රෝණ බමුණා දැක්කා භාග්‍යවතුන් වහන්සේගේ සුදු දළදා වහන්සේලා 3 නම වැඩ සිටිනවා. රජවරු පොඩ්ඩක් එහාට මෙහාට වෙන අතර ද්‍රෝණ බමුණා දළදා වහන්සේලා 3 නමක් සංගවා ගත්තා. එක් දකුණු දළදා වහන්සේ නම හිසේ ජටාවේ තුල සංගවා ගත්තා. එක් දකුණු දළදා වහන්සේ නමක් බිම දමා පයින් වසා ගත්තා. වම් උඩු දළදා වහන්සේ තම වස්ත්‍රය තුල සංගවා ගත්තා. ද්‍රෝණ බමුණා හිතුවා සංගවාගත් දළදා වහන්සේලා කවුරුත් දැක්කේ නෑ කියලා. 3 දෙනෙක් මේක දැක්කා. කවුද? හිසේ සංගවාගත් දකුණු දළදා වහන්සේ ගැන අපි කතා කරමු. ද්‍රෝණ බමුණා දකුණු උඩු දළදා වහන්සේ තමන්ගේ හිසේ ජටාවේ සංගවා ගන්නවා සක්දෙවිදු දැක්කා. සක්දෙවිදු බැලුවා බමුණට දළදා වහන්සේට පුද සත්කාර කරන්න පුළුවන්ද කියලා. ඔහුට එහෙම හැකියාවක් නැහැ කියලා දැනගත්ත සක්දෙවිදු 이르දියෙන් හිසේ තිබ්බ දකුණු උඩු දළදා වහන්සේ ගත්තා. අරගෙන තව්තිසාවේ පිරිමින සෑයේ තැන්පත් කරා. සිදුහත් කුමාරයාගේ කෙස් වැටියත් සමග දකුණු උඩු දළදා වහන්සේ තවමත් ජීවමානව වැඩ සිටිනවා. සිළුමිණ සෑයේ වැඩ සිටිනවා. බිම පාගාගත් දකුණු දළදා වහන්සේ. ද්‍රෝණ බමුණා බිම දමා පාගගත් දකුණු දළදා වහන්සේ දැක්කා ජයසේන කියන නාරජයා. ජයසේන නාරජයා බමුණාට නොදැනෙන්න දළදා වහන්සේ නාග භවනට රැගෙන ගියා. නාගපුරේ මැද්දේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද සත්කාර පැවැත්තුවා.
කාවන්තිස්ස රජතුමා ලක්දිව රජකම් කරන සමයේ වැඩ සිටි මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වුණු මහින්ද නම් මහරහතන් වහන්සේ සමග මේ නාරජු බොහොම හිතවත් වුණා. නාග භවනට වැඩම කළ උන්වහන්සේ මේ මහානීය දළදා වහන්සේ දැක බුදු පූජා පිණිස මේ දළදාව මනුස්ස ලෝකයට ගෙන යාමේ අවශ්‍යතාවය පහදා දී දළදා වහන්සේ ඉල්ලා සිටියා. සර්වඥ දන්ත ධාතුන් වහන්සේට මහත් ආදරේ සත්කාර කළ නාරජු ඒ ඉල්ලීම පිළිගත්තේ නැහැ. ඒත් මහරහතන් වහන්සේගේ ඇසුර නාරජුට වඩාත් ප්‍රියමනාප වූ නිසා ඔහු දන්ත ධාතුන් වහන්සේ තෙරණුවන්ට ලබා දුන්නා. ගිරිඅභය රජු සහ සෝමාවතී දේවිය තමයි මහින්ද මහරහතන් වහන්සේගේ සතු වූ ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේ වඩා හිඳුවලා සෝමාවතිය නම් මහා සෑය ඉදි කළේ. අදටත් මහා පෙළහැර පාමින් බුදුරැස් විහිදමින් ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතී වැඩ සිටිනවා. ජටාවේ සඟවාගත් වම් උඩු දළදා වහන්සේ ගාන්ධාර දේශයේ පැමිණි තරුණයෙක් හිටියා. මෙයා දෙවි කෙනෙක් අනාවැකියක් කිව්වා. අනාගතයේ නුඹට දළදා වහන්සේ නමකට පුද සත්කාර කරන්න පින තියෙනවා කියලා. ඒ නිසාම මේ උපාසකයා දන්ත ධාතුන් වහන්සේ බෙදෙන වෙලාවේ එතෙන් ඇවිත් හිටියා. මෙයා දැක්කා දෝණ බමුණා එක් දළදාවක් තම වස්ත්‍රයේ සඟව ගන්නවා. දෙවියන්ගේ අනාවැකිය සත්‍යයක් කරමින් ඔහු බමුණාට නොදැනෙන්න වම් උඩු දළදා වහන්සේ වස්ත්‍රයෙන් පිටත ගත්තා. රැගෙන ගාන්ධාරයේ හිග්ගල නම් ප්‍රදේශයට ගියා. රැගෙන ගියා. වර්තමානයේ හඳුන්වන්නේ පාකිස්තානයේ අෆ්ගානිස්තාන සීමාව. ඒ වගේම මෙතෙක් වෙලා ඔබට ගෙන ධාතුන් පිළිබඳ සියලු විස්තර මෙතනින් නිමාවට පත් කරනවා. ඒ වගේම channel එක දැනගෙන තියන්න ඕන චුට්ටිම චුට්ටි දෙයක්. ලංකාවේ මන් දන්න විදිහට දවසට ෂෝට් වීඩියෝ 4ක් වැටෙන, ඉරිදා දවසට විතරක් 5ක් වැටෙන එකම channel එක බවට travel with Malia අවුරුදු ගානක් එක ලෙසම රැඳිලා ඉන්න මට ලැබුණේ ඔයාලා හින්දා. ඔයාලට ඇත්තටම ස්තුතියි මාත් එක්ක හිටියට මෙච්චර කාලයක්. එහෙනම් අලුත් වීඩියෝ එකකදී නැවත හම්බෙමු කියා මතක් කරමින් මාන් හිඩ වෙනවා. ස්තුතියි.